මේක මං දැක්කේ 12 වසරේදී වගේ. ඒ කියන්නේ 2020 විතර. ඒ කාලේ මං රැට කොණ්ඩේ කඩාගෙන නිදාගත්තේ. තනියමත් නෙවෙයි හිටියේ අක්කත් එක්ක. ඒත් මං හරි බයයි. ඒ හන්දාම ගෙදර පුංචි බල්ලු එකක් රැට දානවා. ඒක දැම්මම ගෙදර කාමර දෙකටයි සාලෙටයි හොදට එළිය එනවා. දවසක් මට රෑ 11 ගානක් වගේ මතක මට. මාව හැරුණා. නැගිටුනාම වෙලාවත් බැලුවා ඔරලෝසුවෙන් මන්නේ වෙලේ. වැස්සත් එක්ක හුලකට දොර රෙද්ද උඩ ගියා. අපේ ඇදට සාලේ හොදට පේන ඊටත් ලයිට් එළියට තවත් පැහැදිලි. එවෙලේ මං දැක්ක සාලේ පුටුවේ කවුදෝ වාඩි වෙලා ඉන්නවා. මොන වගේ ඇදුමක්ද ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියලා හොයාගන්න බෑ. කළු කොණ්ඩේ පිට මැදට වගේ තියෙන ඡායාවක්. ඒ වෙලාවේ කොහොමත් අපේ ගෙදර කෙනෙක් එතන ඒ විදියට කොහෙත්ම ඉන්නේ නෑ. මට කතා කරගන්න බෑ වගේ දැනුණා. එවෙලේ අක්කට තට්ටු කරලා කියා ගන්නවත් බෑ. දාඩිය දාලා හුස්ම හිර වුණා වගේ හොදටම බය වුණා. ඉතින් මං බෙඩ්ෂීට් එක ඔළුවේ ඉඳන් දාගෙන කොටෙන් මුන්න තද කරන් ගැහි නිදාගත්තා. උඹේ අම්මට විස්තරේ කිව්වම අම්මා කිව්වේ කළු කුමාර දිෂ්ටිය වෙන්න ඇති කියලා. පස්සේ ආච්චිත් එක්ක මොනවද කිය බැන්නත් මතකයි. ඇදිරියට නානවයි එළියේ ඉඳන් කොණ්ඩේ පීරනවයි රැට කොණ්ඩේ කඩාගෙන නිදිනවයි කියලා. ඊට පස්සේ මට පිහියක් දුන්නා ළඟින් තියන්න. ආයේ කොණ්ඩේ කඩන් නිදාගත්තෙත් නෑ. ආයේ නම් මේ වගේ ඡායාවල් දැක්කේ නෑ. හැබැයි මේ ළඟකදී නම් හීනෙන් දෙතුන් පාරක් බය වුණා. වන්සල් ගිහින් බෝධි පූජාවක් තිබ්බම ඒකත් නැති වුණා. මං හීනෙන් දැක්කේ කළු උස මිනිහෙක් එක පාරක් මං අකමැත්තෙන් මට බන්දලා දෙනවා. ආයේ දවසක් දැක්ක බස් එකක සෙනඟ ගොඩක් මැද්දේ මට කරදර කරන්න වගේ මිනිහෙක් තද කරලා බඩ මැද්දෙන් වදා ගන්නවා. ඒ වගේ හීන දැක්ක හැම දවසකම ඇහැරෙද්දී මගේ ඇගේ බෙඩ්ෂීට් එකක් නෑ. ඇදන් ඉන්න ඇදුමත් ඇගෙන් උඩට ඇවිල්ලා ගැලවිලා. ඒවට නම් බය හිතුණ නිසා පන්සල් ගියා. දැන් හවසට යශෝදරා තෙරණියට වදිනවා. එයින් පස්සේ නම් මේ වගේ සිද්ධි වුණේ නෑ. අඩයාලම